සුවදසක් අපිගන්න වරසයදන මදම යුතු ජලකට අතම ගනන්ට කියර දෙන්නන්නේ ඔය ඔන්ලයින් ක්ලාසස්වල්ට යනවා සූම් අනිවාරය වාතා කරනදී සූම ප්‍රෆයිල් විච්ච හදාගන්න ඕඩි ජත මාතකරන් කියරන්න ස්ටප් බයි ස්ටප් කරගන්න කොමට අවුල් සූම කවුන්ට හදාගෙන මේක ප්‍රෆයිල් ඇට් කරගන්න ෝම කරන්න මුටිසිට පැදිලේ සරලව කියරෙනවාද වීදල ඇ වැඩික තැනතු දමු දවීදියකට හරි ඉදුම කරන ගරන්තින්නවා යන්න ෆෝන් එක ප්ලේ ස්ටෝර් ඇප්ලිකේෂන් එකට අන්න මේකට මගේ ප්ලේ ස්ටෝර් ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන මෙතන සර්ච් පාකේජ් සර්ච් එකේ සර්ච් කරගන්නවා zoom කියලා මේ විදිහට zoom කරලා සර්ච් කරලා මෙතන zoom ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕන ඉන්ස්ටෝල් කරගන්න වෙන GC MD 170ට ඇප් එකක් ඒක ඩවුන්ලෝඩ් කරගන්න දැන් මම මේක ඉන්ස්ටෝල් කරලා තිබ්බා. දැන් මේ විදිහට ඔයගොල්ලෝ බලන්න පුළුවන් zoom application එක මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මම දැන් ඒක මේ විදිහට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් zoom workplace කියලා ඔයගොල්ලෝ වෙබ්සයිට් ස්ක්‍රීන් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ක්ලික් කරන් තියෙන මෙතනින් sign up කියන බටන් එක. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයාලගේ birth year එක select කරන්න ඕන. මම දැන් මෙතනින් birth year එක දෙනවා. මගේ birth year එක දීලා ඊට පස්සේ ඔයගොල්ලෝ මේක හරියටම birthday එක ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයාලගේ birthday එක මෙතනින් set කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ birthday එක මෙතනින් තියෙන්නේ. ඊට පස්සේ කන්ට්‍රෝල් බටන් එක දීලා කනෙක්ට් වෙන පටන් ගන්න. කනෙක්ට් වෙලා pop-up window එකක් install වෙවි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට Chrome web browser එක හරහා load වෙයි මේ Zoom එක official website එකට. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට පිළිම තෝරගන්න එක pop-up window එකක් හම්බ වෙනවා. මෙතනින් ඔයා කැමති පිළිම ඔයා Google account එකෙන් select කරගන්න. ඔයා Google account එක හදාන්න දන්නේ නැත්නම් පල්ලෙහා තියෙන description එකේ මම link එකක් දාලා දෙනවා. Google account එක හදාන්න ඉන්න වගේ වීඩියෝ එකක් ඒක බලන්න. ඊට පස්සේ මම මෙතනින් phone දිනවා කියලා මම ලඟ select කරගන්න ඕනේ. ada tampilan pasti daftar apa bagi anak ada bagi menganggap zoom app eකට මෙන්න මේ විදිහට ලෝඩ් වෙන පටන් ගන්නවා ඊට පස්සේ ඔයගොල්ලෝ මගේ තැනකට ලෝඩ් වෙන මෙතන මෙන්න මේ launch zoom කියන එක ක්ලික් කරගන්න ඊට පස්සේ මේ විදිහට accept and cookies දෙන්න මෙන්න මේ ඩිපාර්ට් මේ accept and cookies කියන බටන් එක දිහා මේ launch zoom කියන එක ක්ලික් කරගුවා මම ඔයගොල්ලෝ නැවතත් දැන් මේ විදිහට app එකට ඔයගොල්ලෝ දැන් ලෝඩ් වෙලා ඉවරයි ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් account verification එක මේකට join meeting එකට meeting එක set up කරගෙන ක්ලික් කරගන්න. අපිට බලන්න මේ මොකක්ද ක්ලික් කරලා මෙතන ඔයාලා account set කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම ආදී account එක ලබ්මිට කරන්න. ඩිපාර්ට්මන්ට් වෙබ්සයිට් එක ගොඩක් දේවල් තියෙනවා. මේ විදිහට උඩ තියෙන ප්‍රොෆයිල් එකෙන් set කරලා අපි ටේක් ෆොටෝ එක ෆොටෝ එක ක්ලික් කරලා ඔයගොල්ලෝ channel ප්‍රොෆයිල් එක ක්ලික් කරගන්නවා. බැලුවද ලෝඩ් කරන ඉතින් මේ විදිහට මගේ ප්‍රොජෙක්ට් දීලා මේ විදිහට මම ප්‍රොෆයිල් එක set කරගන්න. ඉතින් මේ විදිහට කලර් ඩොට් පස්සේ බලන්න පුළුවන්. ඔය තවත් ක්ලික් කරගෙන මගේ sign out කියලා අවුට් account එක හදාගන්න ඕනේ. ඔයගොල්ලෝ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අද මම වීඩියෝ SEO මොකද account එක අපිට picture එකක් කරගන්න කොහොමද කියලා දෙන්නේ. मैं यार बहुत ही दिखा हूँ यार हमारे को